ඕනම මිනිස්සෙක් කරන දෙයක් තමයි නානවා කියන එක. මේ වගේ නානකොටත් ඔය හිතන මතයට නාලා බෑ. හරි වෙලාවට හරි දිනේට නා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් සමහරලාට ඔයගේ සෞඛ්‍ය තත්ත්වයන් වලට ගැටලු ඇති වෙන්න පුළුවන්. හැමදාම නාන එකවත් දවසට දෙතුන් පාරක් නාන එකවත් පිරිසුදුකමවත් ඒකේ සෞඛ්‍යයට හොඳයි කියන එකවත් කියවෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. හැමදාම නාන්න එපා කියලා තමයි සමහර තැන්වල ගොඩක් කියවෙන්නේ. අපි මුලින්ම බලමු ආයුර්වේදයට අනුව ස්නානය කරන්න සතියේ හොඳම දවස් මොනවද කියන එක. මේක කතා කරලා අපි ඊට පස්සේ බලමු වෙලාව සම්බන්ධයෙන්ුත්. අපිට පළවෙනියෙන් ගන්න පුළුවන් ඉරිදා කියන එක. එහෙම නැත්නම් රවි කියන දිනය. සාමාන්‍යයෙන් මේක හොඳයි කියලා කියන්නේ ඉරිදා සූර්යයා සමග සම්බන්ධ වන අතර එය ජීව ශක්තිය සහ ශක්තිය නියෝජනය කරනවා. ඉරිදා දිනවල නෑමෙන් ශාරීරික හා මානසික ශක්තිය ප්‍රවර්ධනය කරන බවට විශ්වාස කරනවා. සාමාන්‍යයෙන් අපිට හම්බෙන නිමාඩු දවසත් ඕකනේ. ඒ නිසා හොඳට මේ වැඩේ කරගෙන යන්න ගිහිල්ලා හොඳ රිලැක්ස් එකක් ගන්න පුළුවන් කියලා ඔයාලට තේරිලා ඇති ඉරිදා නානකොට. ඊළඟ දේ තමයි සඳුදා කියන එක. චන්ද්‍ර කියන එක. සඳුදා සඳු සමග සම්බන්ධ වෙන හින්දා එය සංසුන්භාවය සහ චිත්තවේගී යහපැවැත්ම නියෝජනය කරනවා කියලා කියනවා. සඳුදා දිනවල ස්නානය කිරීමෙන් විවේකයේ සහ මනස සංසුන් ගතියක් ඇති වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. මේ ආයුර්වේදයට මම කියන්නේ ඊට පස්සේ බදාදා වගේ දවසක් හොඳයි කියලා තියෙනවා. sannivedana හා බුද්ධිය නියෝජනය කරන හින්දා මේ බුද කියන එක මේ බදාදා දිනයන් වලදී ස්නානය කිරීම මානසික පැහැදිලිකම සහ sannivedana කුසලතා ප්‍රවර්ධනය කරගන්න උදව් වෙනවා කියලා විශ්වාස කරනවා. ඊට පස්සේ සිකුරාදා දවස ගැන ගත්තොත් එහෙම නැත්නම් සුක්‍රා කියන දවස සිකුරාදා ආදරය හා අලංකාරය නියෝජනය කරන සිකුරු සමග තමයි සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. එතකොට සිකුරාදා දිනවල නානක ආදරයේ සමගිය සහ ස්වයං රැකවරණය පිළිබඳ හැඟීම් වැඩි දියුණු කරන බවට විශ්වාසයක් තියෙනවා. ඊට පස්සේ අන්තිම එක හැටියට ගන්න පුළුවන් අපිට සෙනසුරාදා කියන දවස. සෙනසුරාදා විනය සහ ස්ථාවරත්වයේ නියෝජනය කරන සෙනසුරු සමග තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. සෙනසුරාදා දිනවලදී ස්නානය කිරීම ස්ථාවරත්වය පිළිබඳව හැඟීමක් වැඩි කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉතින් මේ දවස් ටික තමයි හොඳයි කියලා ගොඩාක් තැන්වල තියෙන්නේ. ඒ වගේම තමයි අඟහරුවාදා වැනි දිනයන් වලදී ස්නානය නොකළ යුතුයි කියලා කියනවා. අඟහරුවාදා කියන්නේ කුජ හේවත් අඟහරු ග්‍රහයාගේ උණුසුම් කිරණ පොළව මතට පතිත වෙන දිනයක් විදිහට තමයි ගන්නෙ. පෘථිවියේ උණුසුම් වෙන නිසා එකවරම ශීත ජලයේ ස්නානය කිරීම දෝෂ කෝප වීමට හේතු වෙනවා. එහෙම නැත්නම් ටිකක් ලෙඩ ගතිය වැඩි වෙනවා වගේ දේවල් කියවෙනවා. ඉතින් මේ නාන්න හොඳම වෙලාව සම්බන්ධයෙන් ආයුර්වේදයේ මොන වගේ දෙයක්ද කියලා තියෙන්නේ කිව්වොත් උදෑසන කාලයේදී විශේෂයෙන්ම හිරු උදාවට පෙර ස්නානය කිරීම තමයි ඊටාම සුදුසු වෙනවා කියලා කියන්නේ. ස්නානය කළ යුතු කාලය පිළිබඳව විවිධ මත පවතිනවා. සාමාන්‍යයෙන් ඒ උදේ වරුවක වෙන්න ඕනේ කියලා තමයි බටහිර වෛද්‍ය විද්‍යාවෙත් ආයුර්වේදෙත් එහෙම නැත්නම් ජ්‍යොතිෂ්‍ය පැත්තෙනුත් කියවෙන්නේ. සෙම් රෝග බහුල අය නම් උදෑසන 6ත් 10ත් අතර ස්නානය කිරීම කරන්න හොඳ නැහැ. සෙම් රෝග හෝ එයාට මෙහෙම නෑමෙන් මොන හරි රෝගයක් තියෙනවා නම් ඒ වෙලාව එපා. ඒ කට්ටියට හොඳයි දහවල් 10ත් 11ත් අතර වගේ කාලය සුදුසු වෙනවා. ස්නානය කළ යුතු කාලය ප්‍රകൃතිය රෝග බල ආදී කරුණු මත තමයි පොඩි වෙනස් වීම් සිද්ධ වෙන්නේ. නමුත් පොදුවේ අර වෙලාවල් තමයි හොඳ වෙන්නේ. ඊට බැහැගෙන ගියාට පස්සේ එහෙම නැත්නම් හවස් වරුවේ ස්නානය කිරීම නොසුදුසුයි කියලා කියවෙනවා. ඒ වගේම තමයි ස්ත්‍රීන්ට ඔසප් කාලය තුලත් ස්නානය නොකළ යුතු බව කියලා තමයි කියවෙන්නේ. මේ කාලේ ශාරීරියේ අධික උෂ්ණත්වයක් පවතින හින්දා මේ පැහැදිලි රත් වූ යකඩයකට සිසිල් ජලය දැමීමෙන් වෙනවා වගේ දෙයක් තමයිලු වෙන්නේ. ඒකින්ද ආයුර්වේද කියන්නේ තුන්දොස් සමනය කිරීම ස්වස්ථ බව රකිනා උතුම් වෛද්‍ය ශාස්ත්‍රයක්නේ. එතකොට ස්ත්‍රියකට ස්නානය නොසුදුසු වුවත් ඔසප් කාලේදී තමන්ගේ පිරිසුදුකම රැකගන්න ඔයාට ආයුර්වේදයේ මගවල් කියලා දීලා තියෙනවා. ඒක නිසා ඔයාගේ පිරිසුදුකම අවශ්‍ය විදිහට තියාගෙන ස්නානය කිරීම තමයි මෙතන ගොඩක් වෙලාවට නොසුදුසුයි කියලා කියවෙන්නේ. සමහර කට්ටිය නම් කියනවා තමන්ගේ පිරිසුදුකම තියාගන්න ඉඳ අනිවාර්යයෙන්ම නාන්න. සමහර කට්ටිය නෑම අත්‍යවශ්‍යයෙන්ම කරන්න ඕනේ මේ දවස්වලට. සුදුසු වෙන්නේ මේ විදිහට හිසේ සිට දෙපතුල දක්වා සිසිල් වෙනසේ ස්නානය කිරීම විතරයි. ඔයාට ඇඟ හොදාගන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට මේ නාන ජලයේ උෂ්ණත්වය ශරීරයට ඔරොත්තු දෙන මද්ද උණුසුම් ජලය හෝ සිසිල් ජලය තමයි පාවිච්චි කරන්න හොඳ වෙන්නේ. ගොඩක් රස්නිය වතුරෙන් නෑමත් එච්චර හොඳ වෙන්නේ නැහැ. මම ඒවට වීඩියෝස් දාලා තියෙන්නේ මේ channel එකේ මොනවද වෙන්න පුළුවන් වාසි ගැන. ඊට පස්සේ දිනපතා ස්නානය කිරීම පිරිසුදුකම සඳහා වැදගත් වුණත් ආයුර්වේදයට අනුවත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවත් ශරීරයේ ශක්තිය සහ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා දින තෝරා ගැනීම යෝග්‍ය වෙනවා. මොකද හැමදාම නාන්න හොඳ නැහැ. දවසට දෙපාරක් දවසට එකපාරකට වැඩි නෑමත් සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ කාලේට තියෙන උෂ්ණත්වය. එහෙම නැත්නම් ඔයා ඉන්න රට උෂ්ණ අධික රටවල් වල නම් සමහරවිට සතියකට ආසන්න වශයෙන් 10-12 වතාවක් විතර ස්නානය කරනවා මිනිස්සු. එතකොට එක්සත් රාජධානිය චීනය, ජපානය වගේ රටවල් නාන්නේ සතියකට සාමාන්‍යයක් විදිහට 5 වතාවක් වගේ. සංස්කෘතික කරුණු වගේම ඒ වටපිටාවේ තියෙන උෂ්ණත්වය දේශගුණ මට්ටමත් එක්කත් වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අපි වැස්ස කාලේ ගොඩක් නාන්නෙත් නැහැනේ. අන්න ඒ වගේ දේවල් තමයි. ඉතින් මේ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් සම්බන්ධයෙන්.
මේ වගේ දිනදා ජීවිතේ වැදගත් වෙන දැනුම අලුත් දේවල් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.